අපි කිසිසේත්ම සංවර්ධන වැඩ නවත්තන්නේ නැහැ. සංවර්ධන වැඩ කටයුතු අඛණ්ඩව සිද්ධ වෙනවා. ඉතින් රටේ ආර්ථිකය ඒ විදිහටම ගමන් කරන අතරතුර තමයි අපි මේ කළමනාකරණ කටයුතු කරන්නේ. නමුත් ඉන්ධන මිලෙහි වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. ලෝක වෙළඳ පොලේ මිල අසීමිත ලෙස වැඩි වෙලා තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් මේ වෙනකොට අපි දැන් අද ඉන්ධන මිලේ වැඩිවීමත් එක්ක අපි පෙට්‍රල් සහ ඩීසල් දැන් අපේ භාණ්ඩාගාරයනොත් විශාල මුදලක් දරනවා ඩීසල් ලීටරයක් වෙනුවෙන් අපි සම්පූර්ණ බර ජනතාවට දෙන්නේ නැතුව ඒ ඩීසල් ලීටරයකින් රුපියල් 100ක් අපි භාණ්ඩාගාරයෙන් දරා ගන්නවා. ඒ වගේම පෙට්‍රල් වලිනුත් අපි මේ වෙනකොට පෙට්‍රල් 92 ඔක්ටේන් 92 ලීටරයකින් රුපියල් 20ක් අපි භාණ්ඩාගාරයෙන් දරලා අපි දැන් සැලසුම් කරලා තියෙනවා මිලියන 20000ක් භාණ්ඩාගාරයෙන් දරලා තමයි මේ මට්ටමින් අපි ඉන්ධන මිල තියාගෙන ඉන්නේ. ඉතින් මේක ජනතාව දන්නවා ලෝකයේ ඇතිවෙච්ච තත්ත්වයක්. අපේ ආර්ථික කළමනාකරණයේ ගැටලුවක් නෙමෙයි. අපි ආර්ථිකය ස්ථාවර කරලා තියෙනවා. ඒ වගේම ආර්ථිකය ශක්තිමත් කරලා තියෙනවා. ඒ අනුව භාණ්ඩාගාරයෙන් යම්කිසි ප්‍රමාණයක් දරමින් අනික් පැත්තෙන් අපේ ඉන්ධන වෙළඳපොළ ගත්තාම 57ක් තමයි අපි රජයෙන් කරන්නේ. සවස් 43ක්ම කරන්නේ පෞද්ගලික අංශයෙන්. ඒ නිසා මේ පෞද්ගලික අංශයෙන් මිල වැඩි කිරීම අපිට වළක්වා ගන්න බෑ. ඒවටත් මැදිහත් වෙමින් තමයි ජනතාවට දරාගත හැකි මිලකට නමුත් අත්‍යවශ්‍ය සාධක කීපයක් තියෙනවා අපිට මගහරව ගන්න බෑ. මොකද ඒවා අපේ පාලනයෙන් බාහිරවයි. ඒ අනුව තමයි කටයුතු කරන්නේ. මේ කටයුතු වලින් කිසිසේත්ම ජන ජීවිතයට බලපෑමක් ඇති වෙන්න දෙන්නේ නැහැ. අපි හැකිතාක් දුරට ජනතාවට සහනදායී මිලට අපි අත්‍යවශ්‍ය ආහාර පාන ලබා දීමත් අනිකුත් කටයුතුත් මේ වෙනකොට ඉතාමත් මැනවින් කරගෙන යනවා.